සුදු ඊ අම්මගේ බර්ත්ඩේ එක කියලායි මට කිව්වෙවත් නැත්තේ. මට කියන්න හිතුන්නේ නැහැ. එහෙමද? ඒ ෆෝන් එක ගත්ත ගමන් තියන්න හදන්නේ. ඉතින් කතා කරන්න මොකුත් නැහනේ. හරි. ඔය උදේට කාලා දින්නේ. ඕ මං කෑවා. මං නම් තාම කෑවේ නෑ. හරි හරි එහෙනම් මං තියන්න. පොඩ්ඩක් ඉන්න. ඇයි අනේ? ඔයා හොඳින් නේද? ඔව් ඔව් මං හොඳින්. හරි මේ වදයක් නැතුව මට පොඩ්ඩක් ඉන්න දෙනවද? මම හොඳින්ද කෑවද කියලාවත් ඇහුවේ නෑ. මචං උඹයි බං ඔච්චරටම බාල්දු වෙන්නේ? උඹ ඔහම හිටියම උඹ කවුරුත් ගණන් ගන්නෑ. ඇයි? දැන් ගත්ත කෝල් එක ගැන කිව්වේ. නෑ බං. මං එයාට ගොඩක් ආදරේ. එයා මං ගැන හොයලා බැලුවේ නැති වුණත් මං එයාත් එක්ක ආදරෙන් ඉන්න එක වැරදිද? උඹ එයාත් එක්ක ආදරෙන් ඉන්න එක හරි. ඒත් ඒ ආදරේ එයාට කරදරයක් වගේ නේ බං. උඹ කොච්චර එයාත් එක්ක ආදරෙන් හිටියත් එයා ඒකට අකමැති නම් උඹේ ආදරේ වටිනාකමක් නැහැ නේ බං. එතකොට උඹ කොච්චර ආදරේ හිටියත් වැඩක් නැහැ. උඹ එයාගෙන් ආදරේ බලාපොරොත්තු වෙනා වගේ උඹේ ආදරයත් බලාපොරොත්තු වෙන කවුරු හරි ඉඳී. අන්න එයාට ගිහින් උඹේ ආදරේ පෙන්නහන්. එතකොට උඹ හොයන ආදරේ උඹට හම්බෙයි.